අපි තව මාස 3කට නිවාස කුලිය ලබා දීම තීරණය කරලා දෙනවා. මේ මාස 3 ඇතුළත වැඩ කරලා අවසන් කරන උපරිම උත්සාහ කරනවා. මාසයෙන් අපි ලබා දුන්නේ නේද? තව මාස 3ක් අපි තීරණය කරන නිවාස කුලිය ලබා දෙන්න. ඒක අපිට කරන්න පුළුවන්. ඒවල තියෙන 360යි. නේද? ඔබතුමීගේ මොකක්ද ලක්ෂ 5 වන්දියට එකක නොවෙන තක්සේරු කළ යුතු කියලා කියන දෙයක් ඉන්නවා. කලා කදින් නාම රේඛන කරලා ග්‍රාමදාරි දැන් අපි මේ විදිහට සංශෝධනය කරලා දෙන්න. ඒකට ඒකට මේ විහාර දේවල් සංශෝධනය කරලා දුන්නේ නැද්ද? මේ වෙනකොට නෑ සර්. ඒක අපි අද තමයි තීන්දුව කරේ මේ වගේ ඒකේ වුණ මන්නේ ඒක අපිට ගැටි කීපයක් තියෙනවා. එකක් තියෙනවා පවුලේ ඉඳන්වල පදිංචි වෙලා තියෙනවා. එයාගේ ඉදමට ඔක්කොනේ නේද? එයා කවුරු කරන්නද එයාගේ ඉදම. සමහරව තියෙනවා විහාර දේවල් නම් කරතේ අයිති ඉදන්වල පදිංචි වෙලා තියෙනවා. ඒක කාලයක් පදිංචි වෙලා තියෙන අයිති නෑ. CTR එකේ තියෙනවා. අජේ ඉදන්වල පදිංචි වෙලා තියෙනවා. CTR මේ වගේ ප්‍රශ්න අපි ඒක වන්න ඔබතුමීලාට නේද? අර කරුණු කීපයක් අපි දාන්න මෙන්න මේ කරුණු කීපය අරා එතන පදිංචි වීම තාවුරු කර හැකිනම් ඒකට ලබා දෙන්න පුළුවන් නේද? එකම සාධක නොවෙන්න ඕනේ නේද? කරුණු කීපයක් අරා අපි බලමු. අතුත් කරලා ඒ කරුණු කීපය අරා එතන පදිංචි තාවුරු කරන්න පුළුවන් ඒගොල්ලන්ට ගෙවන්න. ඒක ලේසි නේද? ඒ ප්‍රශ්න ටිකක් ඉතුරු වෙනවා. ඒ ප්‍රශ්න ඉතුරු වෙන ඒවා තුළ ඊළඟට වාරි රක්ෂිත කොටසක් තියෙනවා. මේ කොටසේ ගොඩක් තියෙන වාරි ඉඳන් ඒකට වාරි රක්ෂිත තියෙනවා. අනිත් ඊයේ දවසේ රක්ෂිත නම් අපි ඉවත් කළ යුතු කියන පදනමෙන් ඉන්නේ. අපි රක්ෂිත වලට නම් කරන්න ඕන තියෙන ඒගොල්ලන්ගේ අර්ධහානිය බලලා ඒගොල්ලන්ට අර තිබුණු විදිහට ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා දායකත්වයක් ලබා දෙන්නේ. අදහනිය දෙන්නේ. නමුත් රක්ෂිත ඉඩම්වල පදිංචි වෙලා තියෙනවා කරන්න තමයි. ඒ අර්ධහානිය වෙලා තියෙනවා අපි වෙනම ඔයගොල්ලෝ හඳුනාගෙන අපිට දෙන්න කොච්චර ඉඩම් ප්‍රමාණයක් තියෙනවද කියලා. ඒකට අපිට හමුදාව යොදවලා බහන්ට අරගෙන දීලා ප්‍රතිසංස්කරණය කරලා දෙන්න. විද්‍යාවක් හදලා විද්‍ය හදලා දෙන්න. අන්න එහෙම නීති කරන්න ඕන. එනක ඒවා අපි ආපහු පිළිගත් එකක් බවට පත් කරන්න බෑනේ රක්ෂිත ඉඩමේ පදිංචි වෙලා ඉන්න කෙනා. අපි ආධාරයක් දීලා එයා පිළිගත්තු අයිතිවාසිකම් සහිත කෙනෙක් බවට පත් කරන්න බෑ. එන්නේ අපි ඒක හදලා වන්න පුළුවන්. අපි දුන්නා කොහොමද? අපිට ලයිස්ට් එකක් හදලා එවුවා මෙන්න මේවා කෙරෙන්න ඕන කියලා. අපි මේ යුද හමුදාව දාලා ඒක ඒගොල්ලන්ට ප්‍රතිසංස්කාර කරලා දෙන්න. ජනතිය ඊට අමතරව එනවා මේ කොටසේ ඇත්තට වනජීවි කලාපයක් විදිහට ගැසට් කරපු කලාපයකට මිනිස්සු දැනට පරිභෝජනය කරන කොටසක් තියෙනවා. ඒක දැනට ඒ කොටස තුලත් තියෙනවා. ඒකේ ගෙවල් ප්‍රමාණයක් තියෙනවා. එතන ගෙවල් 60කට ආසන්න ප්‍රමාණයක් කලාපේ වනජීවි දෙපාර්තමේන්තුවේ ගරු ජනාධිපතිතුමනි අපේ වික්ටෝරියා රන්දිනිකල රන්තපේ අපේ භූමිය තමයි තියෙන්නේ. ඒකේ රජීදුමුත් තියෙනවා පෞද්ගලිකදුමුත් තියෙනවා. ඊට අමතරව බලපත්‍ර තියෙනවා බලපත්‍ර දේවා තියෙනවා. එතකොට බලපත්‍ර හරි වක් හරි මොනවා හරි තියෙනවා නම් ඒ සම්බන්ධව කටයුතු කරන්න පුළුවන්. දැනට අපි උඩුදුම්බරයි මැදදුම්බරයි මේ මිනිපේ ඒ ප්‍රාදීපයන් කොට්ටාස වල තොරතුරු ගන්න කටයුතු කරමින් පවතිනවා. ඒ ඉඳන් නිර්මාණ කරන්න පුළුවන් දෙයක්. ඊයේ අපි මිනිපේ සාකච්ඡාවක් තිබිලා ඒගොල්ලන්ට ගොඩ මාසයක් ඇතුළත තොරතුරු ලබා දෙන්නේ. නෝනි මේ පොරණහනි 17ක් තියෙනවා. මේ 66න් 26 දෙනෙකුට රජයේ ඉඩම් කොටස් ලබා දීලා පළවෙනි වාරිකය නිදහස් කරලා තියෙනවා. සහ දෙවෙනි වාරිකය නිදහස් කරපු කණ්ඩායමකුත් තියෙනවා. ඊට අමතරව 6 දෙනෙකුට නිවසක් සමග ඉඩමක් මිලදී ගන්න ලක්ෂ 50 නිකුත් කරලා තියෙනවා. අනිත් කණ්ඩායම එකඟුනේ මේ නිවසක් සමග ඉඩමක් මිලදී ගන්න ඉදිරිපත් කරනවා කියලා ඒත් එක්කම තව ඔතනින් 8 දෙනෙක් අපිට බාර දීලා තියෙනවා රජයේ ඒ කියන්නේ ඉඩමක් තෝරගෙන බාර දීලා තියෙනවා. නිවාස කුලිය ලබා දෙන්න තීරණය කරලා තිබෙනවා. අපි තව මාස 3කට නිවාස කුලිය ලබා දෙන්න තීරණය කරලා දෙනවා. මේ මාස 3 ඇතුළත වැඩ කරලා අවසන් කරන උපරිම උත්සාහ කරනවා. මාසයෙන් අපි ලබා දුන්නේ නේද? තව මාස 3ක් අපි තීරණය කරන නිවාස කුලිය ලබා දෙන්න. ඒක අපිට කරන්න පුළුවන්. ඊළඟ මිල විකලනයේ ප්‍රශ්නේ අපි ඉක්මනට ලබන සම්බන්ධව සඳහන් දෙන්නා. ඊළඟ දින ඔයගොල්ලන්ගේ මාර්තු මාස පළවෙනිදා මිලට තමයි ඉඳන
ගලප්පන්නේ නේ ප්‍රශ්නයක් ඇති. නමුත් ඒක චුට්ටක් අපිට කල් දෙන්න. මොකද අපි මේ ටිකක් ඉන්ධන පාවිච්චි අපේ අඩු කරන්න වෙලා තියෙනවා. අපිට මේ මාස මම ඉඳන් අපේ ඉන්ධන සඳහා ගොඩනගෙන 550කට කිට් වෙන මුදලක් අපිට වැය කරලා සිදු වෙලා තියෙනවා. ආසන්න 500 මුදලක්. අපි පෙබරවාරි මාසෙ ගත්තොත් අපිට දෙන්නේ මිලියන 200ට වඩා අඩු මුදලක් තියෙනවා. අපිට මේක ටිකක් ඉතින් පොඩි කාලයක් දෙන්න බලලා ඉතින් මේකක් දෙන්න අපි ඉස්සලා දෙන්න. ඇත්තටම රුපියල් පිළිබඳ ප්‍රශ්න නෙවෙයි කියන අපිට ඉන්ධන පාවිච්චි අඩු කිරීම පිළිබඳ තමයි අපි අවධානය යොමු කරලා තියෙන්නේ. මොකද ඒ පහ ඔබතුමී ඉදම හොයාගෙන තියෙනවා. මේ රිපෝට් එක එන්න ඕනේ නේද? හැබැයි අපි අදහසකට ආවද රිපෝට් එක එන්න කලින් අවශ්‍ය නම් ලිඛිතව දෙන්න පුළුවන් අපිට මේක සුදුසුයි කියලා වැඩ පටන් ගන්න ඉබ්බරේ. වාර්තාව මේවන්න ඕනද? වාචිකව අපි ශේෂ්ත්‍රයේදී උපදෙස් දෙනවා ඒක ප්‍රමාණවත් ඊට පස්සේ වාර්තාව ගන්න පුළුවන් නේද? අපිට වැඩ කරන්න පුළුවන් ඒගොල්ලන්. මේ පහට ඉඩම් බෙදා දීලා ඒගොල්ලන් ගෙවල් හදන්න පටන් ගන්න පුළුවන් නේද? ඊළඟ 29 ඉන්නවා. 29 ඒගොල්ලෝ පුද්ගලික ඉඩම් ගන්නයි. අපි පුද්ගලික ගන්න ඊටම ඒකෙන් 8 දෙනෙක් අපිට ඉඩම් තෝරලා ගෙනත් දීලා තියෙනවා. ඒකෙන් 8ක් කීසතිය බැලුවා. ඒක දැනගත්තම ඇත්තම මම 8ක් කිව්වට වෙනත් කොටසලත් එක අපි 31ක් යොමු කරලා තියෙනවා. එතකොට ඒකෙන් අපේ කොටසේ 8 දෙනයි ඉන්නේ. ඒ 8ක් බැලුවා. එතකොට ඒක වාර්තාවම මේක ලක්ෂ 50 දෙන්න පුළුවන්. 21ක් ඉන්නවා මොකද තාම නැති. ඒක නේ ඒගොල්ලෝ මේ කැමැත්ත ප්‍රකාශ කළා ඉදමක් අරගෙන යනවා. ඔව්. ඉදමක් අරගෙන ගිහලා ගයක් හදාගන්න නේ. ඒක ඉදමක් අරගෙන ගිහලා ගයක් හදාගන්න. එහෙම නැත්නම් ගයක් සහිත ගයක් සහිත ඉදමක් මිලදී ගන්න තමයි දැනට. 21 නේ ඉවරදී. ඒගොල්ලෝ දෙක සාකච්ඡා කරලා මේ 21ත් එක්ක ඕගොල්ලන්ට ගේ හොයාගන්න පුළුවන්ද පහසුද දැන් තියෙන තත්ත්වෙ මොකක්ද? අපිත් එහෙම සම්බන්ධතා හදලා දෙන්න උත්සාහ කරන ග්‍රාමීණධාරීන් මගින් ඒත් වරින් වර අපි සාකච්ඡා කරනවා. පාස්තුම්බර 106ක් පසුගිය සතිය වන විට යලි පදිංචි කිරීම සඳහා නිර්දේශ ලැබිලා තියෙනවා. එතනින් 3 දෙනෙක්ට දැනට ස්ථිරවම තව පරීක්ෂාවට භාජනය කරපු නැතුව මේකට එකතු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා තව. ඔව්. 100 වැඩි වෙන්න පුළුවන් තව. වැඩි වෙන්න පුළුවන්. ඉදිරියේදී පරීක්ෂා කිරීමෙන් අනතුරුව කොච්චර තියෙන පරීක්ෂා කරනවා? තව 86ක් තියෙනවා. ඒක 106 කියන අපි අනිත් දෙකෙත් එහෙමද? ඊළඟ අංකේ සම්පූර්ණ එක නෙවෙයි තව පරීක්ෂා කරලා අවසන් කරනවා. 172ක් තව පරීක්ෂා කරන්න. 172. එතකොට නමුත් ඒක නේ ප්‍රශ්නේ තීරෙන්නේම ඒ ටික ඉවර වුණා. ඒ කියන්නේ අපිට එනවනේ දැන් තාම පරීක්ෂා කරපු නැති ඉඩම් කට්ටිවල නේ. ඒකෙලුත් අපිට යම් ප්‍රමාණයක් ගෙවල් ලබා දීම සඳහා ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. ඒගොල්ලන්ට අපි හදන්න ඕන. ඒගොල්ලෝ දැන් ඉන්නේ එතන. කොටසක් ඥාති නිවාසවල කොටසක් කුලී නිවාසවල තියෙනවා. නිවස පූර්ණ වර්ධහානි නොවුණු කොටසකුත් එතන ඉන්නවා. එයාලා ඒ නිවසෙම ඉන්නවා. අකමැත්ත ප්‍රකාශ කරනවා ඒ අය යන්නද? ඔව්. අකමැති අය දියුණු ප්‍රකාශ පවා දෙනවා ඉතින් යන්න කැමති නැහැ කියලා. මොකද නිවාස සාමාන්‍ය කෝටියක දෙකක් වටිනවා. ඒ කට්ටිය බලාපොරොත්තු වෙනවා අර අවදානම අඩු වෙන විදිහට අතයක් කරගෙන එතනම නැගී. ඒක ඒගොල්ලන්ගේ තමන්ගේ යෝජනා ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණොත් අපිට වෙන දේ තමයි. මේ මිලදී ගන්න ඊටමත් අපිට කියන්න පුළුවන් පවරගෙන අපිට දෙන්න. මෙතන එකම වෙන තියෙන බල් එකට ලොකු එකතුවක් කියන එක විතරයිනේ. අනිත් අනිත් ගත්තොත් ආයෙ තියෙන්නේ ඒ මිලදී ගැනීමක් තමයි තියෙන්නේ නේද? විශාල නායමක් වෙලා ඉතිහාස සියල්ලම විනාශම වුණා. ඔව් මේ මිනිස්සු කවදාවත් රජෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙච්ච නැති මිනිස්සු. ඒ කියන්නේ ඇත්තටම විනාශ වෙච්ච නිවාසත් කෝටි 4ක නිවාස. ඒගොල්ලෝ ඊටම විකුණන්න ලෑස්ති නේද? ඒගොල්ලෝ ඉදම ඉස්සලාම පර්ච් එක ලක්ෂයක්වත් ඕනි කියන කාරණේ පර්චස් 535ක් තිබුණා. හැබැයි ඩක්සේරු අපිට හම්බුනේ 3 කෝටි 52 ලක්ෂයක්. ජනාධිපතිතුමා දැන් දිස්ත්‍රික්කයේ ඔය වගේ හැමතැනම කෙරෙනවා. පූජා පිටියේම ඔය විදිහටම දුන්නා ඉඩම් කෑලි 16ක් ඒ විදිහට ඉස්සතුල දිස්ත්‍රික්කයේ එක පැත්තකින් ඒකාකාරී බවක් ඉන්නත් ඕනේ නැත්නම් ඒ නිසා ඒකෙන් කොට සමියෝදනය කරනවා. දැන් අපිට ගෙදීමේ හැකියාව තියෙනවා. ඔය ආකාරයෙන් තමයි 178ට අපේ විදීම යන්නේ. පුළුවන් තරම් අපි මේක ආවරණය කරගෙන කරන්න හැකියාව ගෙවලා තියෙනවා මේ වෙනකොට.
තිබෙනවා ගැටලු සහගත 122ක් වතු අපිට පැහැදිලි දැන් අලුත්ක් ලේඛනය පුළුවන් නේ ඒක අනුව පටන් ගන්න පුළුවන්. තව 1000ක් තියෙනවා ඉඳන් ඉන්කම් සම්බන්ධ ගැටලු. ඒකත් අත්‍යවශ්‍ය සේවා පරිසරසමගේ ලිපිය අනුව පටන් ගන්න පුළුවන්. රක්ෂිත දෙකක්. පූර්ණානි මත නැවත පදිංචි කිරීම ගත්තොත් අපේ දිස්ත්‍රික්කයේ 6870ක් විදිහට වාර්තා වෙනවා. එතනින් පූර්ණානි 1646යි මේක දාන්නද? අර්ධහානි අධ්‍යවදානම් 1671යි. ඊළඟට හානි නොවේ නමුත් අපි අධ්‍යවදානම් කියලා 3559 විදිහට 6870ක් වෙනවා. ඒකෙන් වතු 981ක් අඩු වෙනවා. ඒ වගේම තව අපි අඩු කිරීම් ටිකක් කරලා තියෙනවා දිස්ත්‍රික්ක කොට්ටාසෙට ප්‍රාදේශිකම් කොට්ටාසෙට එන යන ඒවා තියෙනින්ද ඒවත් අඩු කරලා 5588ක් විදිහට තමයි අපේ දිස්ත්‍රික්කයේ අදට වාර්තා වෙන්නේ. මේ 5588න් දිස්ත්‍රික්කයේ 346ක් මේ වෙනකොට මුදල් නිදහස් කරන්න තියෙනවා පවුල් එක වලට. 346න් නිවාස වලට 74ක් දීලා ඒ 74 ඉවරයි. ඉතුරු ටික ගෙවල් හදාගෙන යනවා. ඒ අතරේ මේ වෙන විට කොට්ටාස වල ඉඩම් ගඟවඩ කොල්ලේ වගේ ඉඩම් කැවිලි බෙදලා දීලා තියෙනවා. සල්ලි ගෙවල නැහැ තාම. තව අද ප්‍රශ්න ටිකක් විසඳ ගන්නත් තියෙනවා. දල වශයෙන් පවුල් එක 1500ක විතර මේ ටික අපි විසඳගත්තොත් අපිට පුළුවන් ඉතින් මාස කිහිපේ ඉඩම් කැවිලි බෙදන්න. මේ මිනිසුන්ගේ කැමැත්ත අපිට දීලා තියෙන්නේ 1625 මිල ගන්න. 5548ක් ඉන්නවා නේද? 5588 මොලට ගන්න. ඊට පස්සේ ඒ කලින් ටිකක් වෙන පරීක්ෂා කරන්න. දැන් අපි කුරුණෑගල වගේ සමහර මේ වැඩ කරත් අවසන් වෙලා ඇති මම හිතන්නේ. තව තියෙනවා. ඒක බලන්න මේ ටික ඉක්මන් කරලා. ජනදූතතුමා අපි මේ ප්‍රශ්න කිහිපයක් අලු කරනවා. එකක් තමයි අපි මේ NBR එකේ අර මිනිසුන්ගේ නිවාස හානි නැති ප්‍රදේශ වශයෙන් නම් කරලා තියෙනවා ගම්මාන වශයෙන්. උදාහරණයක් විදිහට ගඟිල් කොල්ලේ හැරකොළ ගම්මානේ පවුල් 120ක් ඉන්නවා. ඒක ගෙදරට හානි නැහැ. අපි නැවත අධ්‍යක්ෂකතුමාගෙන් ලයිට් ඉන්නේ මිටිගේෂන් ව්‍යාපෘතියට යන්න පුළුවන් කියන කාරණය. ඒක කීපයක් තියෙනවා ගම්මාන කීපයක ගොඩක් තියෙනවා දිස්ත්‍රික්කේ.